රටක් අල්ලගත්තට පස්සේ රටේ ඉන්න ගෑනු මිනිස්සු අයිති අල්ලගත්ත හමුදාවට තමයි. මොකද මිනිහෝ බල්ලගත්ත රට? බල්ලගත්ත ලබ්බක්. යකෝ මේක මේ පළාත මිනිස්සුන්ට බන්දේසික තියලා දීපු රට. උන්ගේ ගෑනුන්ගේ අඳුන් ගලවන්න කලින් ගින්දර කාලා බැඳපියයි මිනිස්සුන්ට. කරල්ලියද්දගේ වහලේ පිම්බත මන්නාරමේ බූරුව පරංගිගේ සට්ටපියා. මේ දෘෂ්ටිය සිරගත කරනු. ඕගොල්ලෝ මේ බලන වීඩියෝ එක සෑහෙන වෛරල් වෙලා තිනවා මේ දවස්වල. හැබැයි මේ වීඩියෝ එක බලන් යනකොට ඒකේ දෙබස් ටික හරි ලස්සන වුණාට මේකේ අන්තිමට කියන වචන ටිකේ එක වචනයක් තියෙනවා වැඩි අපිට හුරු නැති. මේ පුංචි දරුවෙකුත් මගෙන් ඇහුවා මොකද්ද මේකේ තේරුම කියලා. මේකේ අන්තිම දෙබස් බලන්නකො. අර රජ්ජුරුවන්ට බයින තැනදී. එතන කියනවා කරලියද්දගේ වහලේ පිම්බතා මන්නාරමේ බූරුවා ඊළඟට තව එකක් කියනවා පරන්ගීන්ගේ කියලා මොකද්ද කියලා හරියට පැහැදිලි නැති. සමහරව හිතන්නේ මේක මේ සත්‍යපියා සත්පියා වගේ කියනවා කියලා. මේ කියන්නේ පරංගීන්ගේ සට්ටැඹියා කියලා. කාටද මේ සට්ටැඹියා කියන්නේ? මේ වචනේ අපි අහලා නැහැ සිංහලේ. ගොඩක් කෙනෙක් අහලා නැහැ. සට්ටැඹියා කියන එකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා room of the stool කියලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා එංගලන්ත රජ පරපුරේ පවා රජුරුවන්ගේ වැසිකිලි කැසිකිලි කාර්යය සඳහා උදව්වට කෙනෙක්ව තියන් ඉඳලා තියෙනවා. මේක ලංකාවෙත් තිබිලා තියෙනවා. ලංකාවේ අපි සිංහලෙන් කියන්නේ මේකට සට්ටැඹියා කියලා. මේකේ විශේෂය රජ්ජුරුවන්ට අතිශය හිතවත් විශ්වාසනීය පුද්ගලයෙක් තමයි සට්ටැඹියා කියලා විදියට තියාගන්නේ. හැබැයි සට්ටැඹියෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා. රජ්ජුරුවන්ට වැසිකිලි කැසිකිලි කාර්යයෙන් පස්සේ උණු ජලය අවශ්‍යයි නම් උණු ජලය සපයන්නත්, ඇල් ජලය අවශ්‍යයි නම් ඇල් ජලය සපයන්නත් සට්ටැඹියන් දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒක එංගලන්තෙත් ඉස්සර එහෙමයි. මෙන්න මේ සට්ටැඹියට රජ්ජුරුව විශේෂ වරප්‍රසාද දීලා තියෙනවා. මොකද හේතුව රජ්ජුරුවන්ගේ අතිශය රහස් පුද්ගලයෙක් විදියට ඔහු තියාගන්නවා. මොකද සමහරවල් රජ්ජුරුවන්ගේ තිබුණු සමහර ශරීරකෘත්‍ය අපහසුතා යම්කිසි සමහර රෝගී තත්ත්වයක් තිබුණා නම් ඒක සමාජගත වෙන්නේ නැතුව රහසක් විදියට තියාගන්න පුළුවන් විදිය තමයි මේ සට්ටැඹියා කියලා කියන්නේ. හරියට කිව්වොත් සාමාන්‍ය රජවහසකට කාර්යභාරයන් වලින් පහත්ම කාර්යය තමයි මේ සට්ටැඹියා කියන කාර්යය. අන්න ඒක තමයි ඔය දෙබසෙදි පරංගීන්ගේ සට්ටැඹියා. එහෙම නැත්නම් පරංගීන්ගෙන් පස්ස හොදන පුද්ගලයා වගේ අර්ථයක් දෙන්න තමයි මෙන්න මේ දෙබස බැනලා පෙන්නන්නේ. ඒ නිසා මේක හරි වැදගත් දෙබසක්. මේ වීඩියෝ එක දැන් ඔයා මුලින් බලද්දි මේ දෙබස තේරුම දැනන් හිටියේ නැතත් දැන් මං ආයේ වීඩියෝ එක දානවා. ඔන්න දැන් තේරුමත් එක්කම ඒ වීඩියෝ එක බලන්න. මේ වචන නම සට්ටැඹියා. රටක් අල්ලගත්තට පස්සේ රටේ ඉන්න ගෑනු මිනිස්සු අයිති අල්ලගත්ත හමුදාවට තමයි. මොකද මිනිහෝ බල්ලගත්ත රට? බල්ලගත්ත ලබ්බක්. යකෝ මේක මේ පළාත මිනිස්සුන්ට බන්දේසික තියලා දීපු රට. උන්ගේ ගෑනුන්ගේ අඳුන් ගලවන්න කලින් ගින්දර කාලා බැඳපියයි මිනිස්සුන්ට. කරල්ලියද්දගේ වහලේ පිම්බත මන්නාරමේ බූරුව පරංගිගේ සට්ටපියා. මේ දෘෂ්ටිය සිරගත කරනු.